පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්වුණු යුගය වෙනවා නම් මේ යුගය. අපි අනෙක් සියලු නිලධරයන්ට කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙන්න. ඔබට ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය, ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තනතුරේ වටිනාකම ආරක්ෂා කරන ඉදිරියට යන්න. එසේ නැත්නම් වහාම මෙම කාර්යයන් ඉවත් නොවුණොත් අපි ඉවත් කරනවා. සියලු සහාය සපයන රාජ්‍ය ආයතන නිලධාරීන්ට අපි කියන්නේ වහාම එම ක්‍රියාදාමයෙන් ඉවත් වෙන්න. හරි. කවුරු හරි හිතනවා සංගවිලා කියලා නේ, සංගවිලා නේ. අපි ඇස් ඉදිරිපිට පේනවා මේ සත්‍ය. එනිසා අපි හැමදෙනාටම කියන්නේ වහාම ඉවත් වෙන්න. ඊළඟට තිබෙන්නේ මේ මද්ද්‍රව්‍යවලට ලොල්ලුණු අයට. දෙමව්පිය දන්නෝ, අසල්වැසියන් දන්නෝ. අපි කියන වහාම ඔබ මද්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. අපි බලාගන්න ලෑස්ති. ඒ අපේ දරුවන් තනියම ගත්තොත් ඒ දරුවෙක් කිසිසේත්ම මේට වගකිය යුතු නැහැ. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු බවට පත් වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? අපි කවුද? සාමාන්‍යයෙන් ගම්වල කියන උන්ට ගියපු රට කියලා. මතක තියාගන්න, මේක උන්ට ගියපු රට නොවන බව. මේ ව්‍යසනයට එරෙහිව තනි පුද්ගලයන් මොනතරම් අභිලාෂයක් තිබුණත්, තනි පුද්ගලයන් මොනතරම් බලාපොරොත්තුවක් තිබුණත් තනිව මේ කළ නොහැකි. රජයකට පමණක් බෑ. පොලිසියට පමණක් බෑ. අපේ රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් බෑ. මේ සඳහා සියලු දෙනා එකතු වෙන්න. මම හිතනවා මේක තමයි අවස්ථාව. අපි අවසාන වශයෙන් කියන්නේ ලොල්ලුණු අයටයි විකුණුන අයටයි වහාම ඉවත් වෙමු. ඒට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි ගොඩනගමින් තිබෙනවා. මේ මහජන ව්‍යාපාරය අනිවාර්යෙන් මේ මායාකාරී කුණාටුව විනාශ කරනවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන් නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ සමාජ නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ ජාතිය ගලව ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එකතු වෙමු කියලා